මේ තමයි ගයිස් අපේ ජීවිතේ. බෝට්ටුව කල්ලනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයි ගයිස්. ගයිස් පාමුත් තියනවනේ. ගයිස් බෝට්ටුවේ රස්සාවට ආවා. හරිද? රස්සාවට ඇවිල්ලා දැන් කන්න හදන්නේ. ගයිස් කොහමද ඉතින්? කැලුම් ට්‍රැවල් එක රැඳිලා ඉන්න ඔයාලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉස්සලම කියන්න ඕන අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. මේ වගේ ලස්සන travel video විතර අපේ තියෙන්නේ. හරිද? ඔන්න අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ලොකු බෝට් වලින් මාළු අල්ලලා ගෙනල්ලා ගොඩට බාලා ආතල් එකේ සැපේ කාලා බීලා ඉන්න විදිය තමයි පොඩි කොටසක් පෙන්වන්න යන්නේ. මේ වගේ ජීවිතය තමයි අපේ තියෙන්නේ මෙතන. හරිද? එහෙනම් අවසන් වෙනකන් රැඳිලා ඉන්න ආදරේ හොඳේ. මේ එන්නේ රස්සාවේ ගිය බෝට්ටුවක්. හරිද? ඒකට මේක දැන් මාළු අරගෙන උඩට ඇවිල්ලා මාළු ටික බාලා මෙයාලා ගම්බිම් කරා යනවා. හරි ඊට කලින් අපේ මේ YouTube channel එකත් ඒ වගේම අපේ Facebook එකත් බලාගෙන යන්න ඔබාගෙන යන්න. ඒ වගේ ලස්සන දේවල් බලන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඔහොම එන්න පිටිපස්සට එන්න දිවසකටම ගන්නකො. දිවසකට වෙන්නේ පිටිපස්සට එන්න. මේ පැත්තට අල්ලන්න මේ පැත්තට. ඔන්නෝ පැත්තට එන්න. ඔහොම හොඳයි. මේකත් එසේ මෙසේ සෙල්ලම් වැඩක් නෙමෙයි. මොකද කිව්වොත් එහෙම වාහනයක් රිවර්ස් කරනවා හා සමානව මේක දෙපැත්තක බෝට්ටුවක වැදුනොත් එහෙම කුඩු පට්ටම් වෙනවා ගයිස්. වාහනයක් රිවර්ස් කරනවා වගේ තමයි නේ. වාහනයක් රිවර්ස් කරනවා වගේ තමයි නේ. ඔන්න තවත් බෝට්ටුවක් එනවා. එතකොට මේකත් එමහා සමානයි. මේකත් ගොඩට ආවා, මාළු බෑවා, නැවත ගියා. ගම්බිම් කරා යනවා. ඊට පස්සේ නැවත ඇවිල්ලා රස්සාව යනවා. ඕක තමයි ජීවිතේ. එක බෝට්ටුවක් එනකොට තව බෝට්ටුවක් යනවා. මේ තමයි කොඩ්බේ තීවර වරාය. එතකොට මේකට තව නමක් කියනවා චීන වරාය කියලා. ඔයාලට පේනවා නේද මේකේ හරියට තියෙන බෝට්ටු ගොඩ. ඒ කියන්නේ මේකේ ඒ තරම් තීව්‍ර බෝට්ටු තියෙනවා. මේවා තමයි ජාත්‍යන්තර මොහොත යනවා, ඊට පස්සේ ළඟපන්න කරනවා, ඊට පස්සේ දුරපන්න කරනවා. ඒ වගේ රස්සා කරන අය තමයි මේ පැත්තේ ඉන්නේ. Benam. Waturat dagan ini kali malan nalan dah ya mi petre. Apa aja nanti? Ayo kami.
දැන් නම් බඩගිනි. බත් කන්න ඕනේ. අපි හොයාගත්ත දේවල් තමයි, ගෙනාපු දේවල් තමයි, මේ පැත්තෙන් ගත්ත දේවල් තමයි අපි දැන් කන්න හදන්නේ. ගයිස් බෝට්ටුවේ රස්සාවට ආවා. හරිද? රස්සාවට ඇවිල්ලා දැන් කන්න හදන්නේ. හරිද? දැන් බත් කන්න හදන්නේ. අපේ කෑම කාලා නැtei. ඔයලා කාලා නැtei. බලන්නකෝ අපේ කෑම. මාර දුක්බරයි ඈ. අද මොනවයි කියන්නේ? කිරි හොදිනේ. කිරි හොදි මචං. කොහොමද? පටිය උඩ දෙන්න මුදියා. මේ තමයි ගයිස් අපේ ජීවිතේ. බෝට්ටුව කල්ලනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයි ගයිස්. ඒරණ අර අපේ බෝට්ටුව දැන් මේ බෝට්ටුවට දැම්මා. එලිම ගැට ගහන්න ඕනේ. නැත්තම් යනවා. ගයිස් පාම් තියනවනේ. සම්මායි සපන්නේ අපි මෙහෙමයි. උණු පාන්නේ. ඔව්. ආමලි බතුයි මරු ඈ. ගයිස් මේක තමයි අපේ කෑම. කෑම පියනන්නේ. කෑම දැන් මාරේ කෑම දැන් මම ආවෙත් කරි කයිනේ නේ. ඈ අපරාධනේ නේ. බස් අපේ ගයිස් මේක තමයි අපේ පම්ප් එක. පම්ප් එක කියන්නේ ටැප් එක. නල්ලිද නල්ලිද. නල්ලිද. ඒ කොහොමද ප්‍රෝග්‍රෑම් ටැප් එක? මොකක්ද කියන්නේ? සප්පරා විතර කියන යාන් හදප්පා. එහෙනම් ගයිස් පස්සේ යම්බෙමු. ඔන්න දැන් අපි දැන් මාළු ටික බාන්න හදන්නේ. මේකයි අපේ ජීවිතේ. ආතෙල්ලගේ හිටියට දුක්බර කතාවක් තමයි අපෙත් එක්ක තියෙන්නේ. පස්සේ යමුෙමු එහෙනම්.